ඉතර තියෙන කොළු බඩු ටික එකතු කරලා චිකන් ටිකක් දාලා රසම රස බත් එකක් ඔයමුද. මුලින්ම පොඩියට කපාගත්ත චිකන් ටිකට ලුණු, ගම්බිරිස්, දෙහි, කහ, බෙදපු මිරිස් කුඩු 3-5 කුඩු එකතු කරලා පැයක් විතර පැත්තකින් තියාගන්න. හොඳට තෙල් ටික රත් කරගෙන චිකන් ටික හොඳට බෙද ගන්න ඕනේ. චිකන් ටික හොඳට බැදුනට පස්සේ චිකන් ටික අයිනට කරලා ඒකටම ලොකු ලුණු ගෙඩියක්, ක්‍රාම්පේ, කරපිංච, ආවුමිරිස්, යෝගට් එකක් එකතු කරලා චිකන් ටික විනාඩි 5ක් විතර උයා ගන්න. දැන් ලෑස්ති වෙන්නේ බත් එක උයා ගන්න. තෙල් ටිකක් හරි බටර් ටිකක් හරි රයිස් කුකර් එකකට දාලා කඩදු මුංගු, කරාබු නැටි, රම්පා, කරපිංච, ආවුමිරිස්, තක්කාලි 3-5 මිරිස් කුඩු, කහ, ලුණු එකතු කරලා බත් එක උයා ගන්න ඕනේ. බත් එක ඉදුණට පස්සේ මම උඩින් කොත්තමල්ලි කොළ ටිකක් එකතු කරලා බටර් ටිකකුත් එකතු කරගන්නවා මේ විදිහට. කොත්තමල්ලි කොළ ගෙදර නැත්තම් එකතු කරගන්න වද වෙන්න ඕනේ නැහැ. ඒක නැතුව වුණත් රසට බත් එක හදාගන්න පුළුවන්. මේ බත් එක කන්න වෙන මොකුත්ම හදන්න ඕනේ නැහැ. හරිම සුවඳයි වගේම හරිම රසයි. මං ඉතින් බිත්තරේකුත් අම්බගෙන දෙහි ඇඹුල් ටිකක් වැඩියෙන් දාලා ලුණු සලාදයක් හදාගත්තා මේ බත් එක කන්න.